Welcome Japan. අයිබෝවන් සියලු දෙනාටම වෙල්කම් ජපන් අධ්‍යාපනික YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඉන්ෆෝ ව්‍යාකරණ පාඩම් මාලාවේ පළවෙනි කොටස. අද පාඩමෙන් අපි උන්දෙස් කියන ව්‍යාකරණ කොටස සාකච්ඡා කරමු. ඊට කලින් මතක් කරන්න කැමති ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයා ජපන් භාෂා විභාගවලට මුහුණ දෙන අයෙක් නම් ඒ සඳහා අවශ්‍ය කරන ව්‍යාකරණ සහ කංජ සටහන් වෙල්කම් ජපන් අපේ Facebook පිටුවෙන් අරගන්න පුළුවන්. මුලින්ම අපි උන්දෙස් කියන ව්‍යාකරණය හඳුනා ගමු. මේ උන්දෙස් කියන ව්‍යාකරණය බහුලවම පාවිච්චි කරන්නේ කතනයේදී. ලිවීමේදී අපි උන්දෙස් කියන එක නොදෙස් විදිහට භාවිතා කරනවා. මෙහි අදහස අසන දෙය හෝ කියන දෙය ස්ථීර කර ගැනීමයි. අපි මේක උදාහරණ වලින් සාකච්ඡා කරගමු. ඒ වගේම තමයි මේක ක්‍රියාපද, විශේෂණ පද හා නාම පදවල සරල ස්වරූපය, ඒ කියන්නේ ප්ලේන් ෆෝම් එකත් එක්ක තමයි යෙදෙන්නේ. මතක ඇති ඔයගොල්ලන්ට අපි N5 වලදී ඉගෙන ගත්තා සරල ස්වරූපය. එහෙම නැත්නම් ප්ලේන් ෆෝම් වලට අයිති ෆෝම්ස් මොනවද කියලා. පළවෙනි එක ඩික්ෂනරි ෆෝම්, දෙවෙනි එක නයි ෆෝම්, තුන්වෙනි එක තා ෆෝම්, හතරවෙනි එක නකත්තා ෆෝම්. මේ හතර තමයි සරල ස්වරූපයට අයිති වෙන්නේ. අපි දැන් බලමු ක්‍රියාපද, විශේෂණ පද හා නාම පද සමග උන්දෙස් යෙදෙන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ක්‍රියාපදත් එක්ක කොහොමද යෙදෙන්නේ කියලා බලමු. මම මෙතන තබෙරු කියන ක්‍රියාපදේ අරන් තියෙනවා. තබෙරු, තබෙනයි, තබෙතා, තබෙනකත්තා කියන්නේ ක්‍රියාපදයේ සරල ස්වරූපයේ අවස්ථා හතර. අපි බලමු මේ හතරට උන්දෙස් දාලා කොහොමද භාවිතා කරන්න කියලා. තබෙරු එකට උන්දෙස් දැම්මම තබෙරුන් දෙස් කනවා. තබෙනයින් දෙස් කන්නේ නැහැ. තබෙතන් දෙස් කෑවා. තබෙනකත්තන් දෙස් කෑවේ නැහැ. එතකොට මේකෙදි කියන දේ වඩාත් ස්ථීර කරලම කියනවා මේ අදහස. ඒකයි මෙතන විශේෂත්වය. ඊළඟට අපි බලමු ඊ විශේෂණ පදත් එක්ක කොහොමද උන්දෙස් යෙදෙන්නේ කියලා. ඊ විශේෂණ පදවල සරල ස්වරූපයේ හැදුනේ ඊ විශේෂණ පදය වර්තමාන නැතාර්ථයේ හැදුනේ කුණයි කියන පදයට එක්ක, අතීත ඇතාර්ථයේ හැදුනේ කත්ත කියන පදයට එක්ක, අතීත නැතාර්ථයේ හැදුනේ කුණ කත්ත කියන පදයට එක්ක. මම මෙතන අරන් තිනවා ඕකී කියන ඊ විශේෂණ පදය. අපි බලමු උන්දෙස් එක්ක කොහොමද මේක හැදෙන්නේ කියලා. ඕකීන් දෙස් විශාලයි. ඕකි කුණයින් දෙස් විශාල නැහැ. ඕකි කත්තන් දෙස් විශාල වුණා. ඕකි කුණ කත්තන් දෙස් විශාල වුණේ නැහැ. මෙතනදීත් සාමාන්‍ය විදිහට කියනවට වැඩිය උන්දෙස් දාලා කියනකොට මේ අදහස වඩාත් ස්ථීර විදිහට ප්‍රකාශ වෙනවා. ඊළඟට අපි බලමු නා විශේෂණ පදත් එක්ක කොහොමද උන්දෙස් යෙදෙන්නේ කියලා. මෙතනදී වර්තමාන යථාර්ථයේදී විතරක් පොඩි විශේෂත්වයක් තියෙනවා. නා විශේෂණ පදේ නා අකුර එහෙමම තියෙද්දි තමයි උන්දෙස් දාන්නේ. නා විශේෂණ පද සරල ස්වරූපයේදී ජනයි, දත්ත සහ ජනකත්ත කියන වචනත් එක්ක තමයි නා විශේෂණ පද සරල ස්වරූපයට හැදුනේ. අපි බලමු උන්දෙස් සමග කොහොමද ඒක වෙනස් වෙන්නේ කියලා. මම මෙතන අරන් තියෙනවා හිමා කියන නා විශේෂණ පදය. හිමා කියන්නේ ෆ්‍රී, විවේකයි කියන අදහස. හිමානන්දෙස් විවේකයි. හිම ජනයින් දෙස් විවේක නැහැ. හිම දත්තන් දෙස් විවේක වුණා. හිම ජනකත්තන් දෙස් විවේක වුණේ නැහැ. මේකෙදිත් අපි සාමාන්‍ය විදිහට කියනවට වැඩිය උන්දෙස් දාලා කිව්වහම මේ අදහස වඩාත් ස්ථීර විදිහට ප්‍රකාශ වෙනවා. අවසාන වශයෙන් අපි බලමු නාම පදත් එක්ක කොහොමද උන්දෙස් භාවිතා වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ව්‍යාකරණවල නා විශේෂණ පද හා නාම පද හැසිරෙන්නේ එකම විදිහකට. එනිසා අපි කලින් කතා කරපු නා විශේෂණ පද වගේම තමයි නාම පදවලත් වර්තමාන යථාර්ථයේදී නා අකුරක් වෙනම එකතු වෙනවා.
අමතරව ජනයි දත්ත සහ ජනකත්ත විදිහට මේකේ සරල ස්වරූපය හැදෙනවා. මම මෙතන අමේ කියන නාම පදේ අරන් තියෙන්නේ අමේ කියන්නේ වැස්ස. අමේ නන්දෙස් වැස්ස. අමේ ජනයින් දෙස් වැස්ස නැහැ. අමේ දත්තන් දෙස් වැස්ස වුණා. අමේ ජනකත්තන් දෙස් වැස්ස උනේ නැහැ. මේකෙදිත් කලින් අපි කතා කරා වගේ සාමාන්‍ය විදිහට කියනවට වැඩිය දෙස් දැම්මහම මේ කියන දේ වඩාත් ස්ථීර විදිහට අදහස ලබා දෙනවා. හරි. අපි දැන් ක්‍රියාපද විශේෂණ පද හා නාම පද සමග දෙස් යෙදෙන විදිහ ඉගෙන ගත්තා. ඊළඟට අපි බලමු යෙදෙන අවස්ථා. ඒ කියන්නේ දෙස් කොහොමද අපි භාවිතා කරන්නේ කියලා අපි දැන් ඉගෙන ගමු. දෙස් යෙදෙන පළවෙනි අවස්ථාව තමයි දන්නා යමක් තහවුරු කර ගැනීමකදී. ඒ කියන්නේ අපි දන්න දෙයක් කන්ෆර්ම් කරගන්න හරියටම තහවුරු කරගන්න අහන අවස්ථාවලදී මේ දෙස් භාවිතා කරනවා. අපි උදාහරණ බලමු. අමෙගා ෆුත්තේරුන් දෙස්කා. අමෙගා ෆුත්තේරුන් දෙස්කා. වැස්ස වහිනවද? හිතන්න කෙනෙක් එනවා හොඳටම තෙමිලා. කාලගුණෙත් වහිනවා කියලා තියෙනවා. ඒ කියන්නේ හොඳටම ඔයා දන්නවා. නමුත් අහනවා තමන් දන්න දේ තමන්ට පේන දේ තහවුරු කරගන්න, ස්ථීර කරගන්න. ඒ වගේ වෙලාවට මේ දෙස් භාවිතා කරනවා. ෆුත්තේරු කියන්නේ ඩික්ෂනරි ෆෝම් ක්‍රියාපදය. සරල ස්වරූපේ. ඒකට දෙස් යොදලා තියෙනවා ප්‍රශ්නාර්ථ රූපයකුත් සමග. දෙවෙනි උදාහරණය කියෝවා සමොයින් දෙස්නේ. කියෝවා සමොයින් දෙස්නේ. අද සීතලයිනේ. මේකත් ඔයා දන්න කරුණක්. අද සීතලයි කියලා දන්නවා. නමුත් අනිත් කෙනාගෙන් එක කන්ෆර්ම් කරගන්න, ස්ථීර කරගන්න ඔයා එක ආය අහනවා. මෙතනදී අපි සමුයි කියන එක ඊ විශේෂණ පදයක්. ඊ විශේෂණ පදයට එක්ක දෙස් දාලා තමයි මෙතනදී මේ උදාහරණය හදලා තියෙන්නේ. තුන්වෙනි උදාහරණය යමායේ ඉකුන් දෙස්කා. යමායේ ඉකුන් දෙස්කා. කන්දට යනවද? ඔයාට මේ දැනට පේන දෙයක්. මේ වෙලාවේ පේන දෙයක්. නමුත් ඔයා ඒක කන්ෆර්ම් කරගන්න, තහවුරු කරගන්න ප්‍රශ්නයක් විදිහට අහනවා. ඉතින් ඉකු කියන්නේ ඩික්ෂනරි ෆෝම් ක්‍රියාපදයක්. එකට දෙස් දාලා ස්ථීර විදිහට මේක අහනවා. මම හිතනවා මේ කොටස ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉන්දෙස් වල දෙවන යෙදීම දන්නා යමක් ගැන සවිස්තරාත්මකව විමසීමකදී. ඒ කියන්නේ අපි කලින් කතා කරපු යෙදීමට වඩා විස්තර කරලා යම් දෙයක් ගැන දැනගන්න ඕනේ වුණාමත් අපි මේ දෙස් භාවිතා කරනවා. අපි බලමු උදාහරණ කීපයක්. ඊ කබන් දෙස්නේ දොකොදේ කත්තන් දෙස්කා. ඊ කබන් දෙස්නේ කියන්නේ හොඳ බෑගයක් නේ. ඒ කොටස ඔයා දන්නවා. නමුත් අපිට මේ බෑග් එක ගැන තව විස්තර කරලා අහන්න ඕනේ. ඒ නිසා අපි ප්‍රශ්නය අහනවා දොකොදේ කත්තන් දෙස්කා. කොහෙන්ද ඒක මිලදී ගත්තේ? විස්තර කරලා අහනවා. ඒ වෙලාවට දැන් මෙතන කත්ත කියන ක්‍රියාපදය අරන් තියෙන්නේ තා ෆෝම් එකකින්. ඒකට දෙස් දාලා ප්‍රශ්නය අහලා තියෙනවා. තව උදාහරණයක් බලමු. කිරේනා ශෂින් දෙස්නේ දොකොදේ තොත්තන් දෙස්කා. කිරේනා ශෂින් දෙස්නේ ලස්සන පින්තූරයක්නේ, ලස්සන ෆොටෝ එකක්නේ. ඒක ඔයාට පේනවා ෆොටෝ එක බැලුවාම. නමුත් මෙච්චර ලස්සන ෆොටෝ එකක් ඔයා කොහෙන්ද අරගත්තේ, මොකද්ද ලොකේෂන් එක කියලා අපිට තව විස්තර දැනගන්න ඕනේ. ඒ නිසා අපි ප්‍රශ්නය අහනවා දොකොදේ තොත්තන් දෙස්කා. තොත්තා කියන්නේ තා ෆෝම් ක්‍රියාපදයක්. මේකට දෙස් දාලා ප්‍රශ්නාර්ථයක් විදිහට මේක අහලා තියෙනවා. කොහෙදද ගත්තේ? අපි තව උදාහරණයක් බලමු. ඔමොශිරොයි ඒ දෙස්නේ දරේගා කයිතන් දෙස්කා. ඔමොශිරොයි ඒ දෙස්නේ මාර රසවත්, මාර ඉන්ට්‍රස්ටිං චිත්‍රයක්නේ කියලා කියනවා. එතකොට මේ චිත්‍රය මාර ලස්සනයි කියලා කියන කෙනා දන්නවා. දැන් දැනගන්න ඕනේ මේකේ තව විස්තර කවුද මේක ඇන්දේ කියලා. එතකොට දෙස් දාලා ප්‍රශ්නය අහනවා දරේගා කයිතන් දෙස්කා. කවුද මේ චිත්‍රය ඇන්දේ?
කවුද මේක ඇන්ද කියලා අහනවා. මෙතනදිත් කයිතා කියන්නේ තාෆෝම් ක්‍රියාපදයක්. ඒකට උන්දෙස් දාලා ප්‍රශ්නාර්ථ ස්වරූපයෙන් මේ ප්‍රශ්නය අහලා තියෙනවා. මං හිතනවා ඔයාලට මේ කොටසත් පැහැදිලි වෙන්න ඇති කියලා. ඊළඟට අපි බලමු උන්දෙස් වල ඊළඟ යෙදීම. හේතුවක් විමසීමකදී. ඒ කියන්නේ මොකක් හරි යම් සිදුවීමක් වුණා. ඇයි එහෙම උනේ කියලා අපි ඇයි කියන ප්‍රශ්نين ගොඩක් දේවල් අහනවා. අපි අනිත් අයගේ දේවල් අහනවනේ. ඇයි එහෙම උනේ? ඇයි එහෙම කරන්නේ? වගේ දේවල්. අන්න ඒ වගේ අවස්ථාවලදීත් උන්දෙස් අපිට භාවිතා කරන්න පුළුවන්. අපි උදාහරණ බලමු. දෝෂ්තේ ඔකුරෙතන් දෙස්කා. දෝෂ්තේ ඔකුරෙතන් දෙස්කා. ඇයි පරක්කු උනේ? හිතන්න යාළුවා පරක්කු වෙලා ක්ලාස් එකට එනවා. අහනවා එතකොට ඇයි පරක්කු උනේ කියලා. මෙතන ඔකුරෙතා කියන්නේ තාෆෝම් ක්‍රියාපදයක්. ඒකට උන්දෙස් දාලා තියෙනවා. උන්දෙස් දැම්මහම මේ ප්‍රශ්නේ අහන හේතුව බොහොම ඌමනාවෙන් අහන්නේ. හේතුව දැනගන්න බොහොම ඌමනාවක් තියෙන බව උන්දෙස් දැම්මහම මේ වාක්‍යයෙන් එනවා. තව උදාහරණයක් බලමු. දෝෂ්තේ කේකියෝ තබෙනයින් දෙස්කා. දෝෂ්තේ කේකියෝ තබෙනයින් දෙස්කා. ඇයි කේක් කන්නේ නැත්තේ? හිතන්න බර්ත්ඩේ පාටි එකක් තියෙනවා. හොඳම යාළුවා කේක් කන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් අහනවා ඇයි ඔයා කේක් කන්නේ නැත්තේ කියලා. හේතුව හරිම ඌමනාවෙන් දැනගන්න ඕනේ බව තමයි මේ උන්දෙස් වලින් පෙන්නලා දෙන්නේ. මෙතනදී තබෙනයි කියන ක්‍රියාපදය අරන් තියෙන්නේ නයි ෆෝම් එකෙන්. ඊළඟ එක දෝෂ්තේ හික්කොෂි සුරුන් දෙස්කා. දෝෂ්තේ හික්කොෂි සුරුන් දෙස්කා. ඇයි ගෙවල් මාරු කරන්නේ? හික්කොෂි සුරු කියන්නේ ඩික්ෂනරි ෆෝම් ක්‍රියාපදයක්. ඒකත් එක්ක උන්දෙස් භාවිතා කරලා තියෙනවා. මං හිතනවා උන්දෙස් වල මේ යෙදීම ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. උන්දෙස් වල ඊළඟ යෙදීම තමයි හේතුවක් හෝ විස්තරයක් පැවසීමකදී. තුන්වෙනි යෙදීමේදී කෙනෙක් අපෙන් හේතුවක් ඇහුවා ප්‍රශ්නාර්ථ ස්වරූපයෙන්. අපි දැන් ඒකට උත්තර දෙන්න ඕනේ. ඒ අවස්ථාවේදීත් අපි මේ උන්දෙස් භාවිතා කරලා තමයි උත්තර දෙන්නේ. ප්‍රශ්නය අහන කෙනා ගොඩක් ඌමනාවෙන් ප්‍රශ්නය අහනකොට අපිත් උත්තරය ඌමනාවෙන් දෙන්න ඕනේ. අපි උදාහරණ වලින් පැහැදිලි කරගමු. මම මෙතනදී තුන්වෙනි යෙදීමේදී අහපු ප්‍රශ්න ටික මෙතනදීත් පාවිච්චි කරනවා. දෝෂ්තේ ඔකුරතන් දෙස්කා. ඇයි පරක්කුනේ කියන ප්‍රශ්නෙට අපි උත්තරයක් දෙන්නේ කොහොමද කියලා බලමු. බසුගා කොනකත්තන් දෙස්. බසුගා කොනකත්තන් දෙස්. බස් එක ආවේ නැහැ. ඒක තමයි හේතුව. කොනකත්තා කියන්නේ නකත්තා ෆෝම් එකේ ක්‍රියාපදයක්. ඒකට උන්දෙස් දාලා උත්තරේ දීලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්نين ඇහුවේ දෝෂ්තේ කේකියෝ තබෙනයින් දෙස්කා. ඇයි කේක් කන්නේ නැත්තේ කියලා. අපි බලමු ඒකට කොහොමද උත්තර දෙන්නේ කියලා. ඩයට්ෝ ශිතීරුන් දෙස්. ඩයට්ෝ ශිතීරුන් දෙස්. ඩයට් කරනවා. ශිතීරු කියන්නේ ඩික්ෂනරි ෆෝම් ස්වරූපයේ ක්‍රියාපදයක්. ඒකට උන්දෙස් දාලා මේ විදිහට උත්තරේ දීලා තියෙනවා. දෝෂ්තේ හික්කොෂි සුරුන් දෙස්කා. ඇයි ගෙවල් මාරු කරන්නේ කියලා. අපි බලමු මේකට උත්තර දෙන්නේ කොහොමද කියලා. ඉමානෝ උචිවා සෙමයින් දෙස්. ඉමානෝ උචිවා සෙමයින් දෙස්. දැන් තියෙන ගෙදර පටුයි කියලා කියනවා. සෙමයි කියන්නේ විශේෂණ ක්‍රියාපදයක්. ඒකට උන්දෙස් දාලා තමයි උත්තර දීලා තියෙන්නේ. ඊළඟට අපි බලමු උන්දෙස් වල පස්වන යෙදීම. කලින් ප්‍රකාශ කළ යමක් පැහැදිලි කිරීම සඳහා හේතුවක් හෝ විස්තරයක් එකතු කිරීමේදී. මේ කියන්නේ අපෙන් අහපු ප්‍රශ්නයකට අපි දුන්න පිළිතුර ප්‍රමාණවත් නෑ කියලා හිතුන වෙලාවකදී අපි තවත් විස්තර එකතු කරලා දීර්ඝ පිළිතුරක් දෙනවා. ඒ කියන්නේ අහන කෙනා අපෙන් තව ප්‍රශ්න අහයි මේ සම්බන්ධයෙන්. ඒ නිසා අපි යාට මේක ගැන සම්පූර්ණ විස්තරයක් එකපාරම කියන එක හොඳයි කියලා හිතලා අපි සවිස්තරාත්මක විස්තරයක් ඒ වෙලාවේදී දෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී උන්දෙස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි උදාහරණ වලින් පැහැදිලි කරගමු. පළවෙනි උදාහරණය. ප්‍රශ්නයක් අහනවා shimbun o yomimasu ka. shimbun o yomimasu ka. පත්තර කියවනවද?
අපි මේ ප්‍රශ්නෙට කෙටියෙන් උත්තර දෙන්නේ නැතුව දීර්ඝ විදිහට උත්තර දෙන්න ඕනේ. බලමු උත්තරේ. ඊයේ යොමි මසෙන් අපිට ඒ විදිහට උත්තර දීලා ඉන්න පුළුවන්. දැන් ප්‍රශ්නය අහන කෙනා ඊළඟට තවත් මේ දේ ගැන විස්තර අහනවනේ ඇයි කියවන්නේ නැත්තේ කියලා. ඒ නිසා අපි කියවන්නේ නැති එකට හේතුවත් මේත් එක්කම උත්තරයට දෙනවා. එතකොට ඊයේ යොමි මසෙන් ජිකංගා 9 දෙස්. නෑ කියවන්නේ නැහැ, වෙලාව නෑ. දෙවෙනි එක. නිහොන් ඒ ඉකිමස්කා. නිහොන් ඒ ඉකිමස්කා ජපානයට යනවද? ප්‍රශ්නයක් අහනවා. උත්තරේ දෙනවා ඊයේ ඉකිමසෙන් ඔකනෙගා 9 දෙස්. ඊයේ ඉකිමසෙන් නෑ යන්නේ නෑ. ඒත් එක්කම අපි යන්නේ නැති හේතුවත් ඒත් එක්කම කියනවා. ඔකනෙගා 9 දෙස්. සල්ලි නැහැ. තුන්වෙනි එක බීරුවෝ නොමිමස්කා. බීරුවෝ නොමිමස්කා බියර් බොනවද? අපි බලමු මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කොහොමද කියලා. ඊයේ නොමිමසෙන් සුකි ජනයින් දෙස්. ඊයේ නොමිමසෙන් නෑ බොන්නේ නැහැ. හේතුව සවිස්තරාත්මකව කියනවා සුකි ජනයින් දෙස් කැමති නැහැ. මෙතන නා විශේෂණ පදයක් අරන් තියෙන්නේ. නා විශේෂණ පදෙත් නැතාර්ථ ස්වරූපේ. ජනයි වලට දෙස් දාලා තමයි මේකට උත්තර දීලා තියෙන්නේ. ඊළඟට අපි බලමු දෙස් වල 6 වෙනි යෙදීම. හේතුවක් විස්තරයක් සමග ඉල්ලීමක් හෝ ආරාධනයක් කිරීමේදී. මේ වගේ අවස්ථාවලත් දෙස් භාවිතා කරනවා. මේ දෙස් යෙදෙන්නේ බහුලවම හේතුවක් අහන හෝ හේතුවක් කියන අවස්ථාවලදී. මෙතනදී හේතුවක් නිසා කරන උපකාරයක්, ඉල්ලීමක් හෝ විස්තරයක් නිසා කරන ආරාධනාවක් සම්බන්ධ අවස්ථාවලදී දෙස් භාවිතා කරන්න පුළුවන්. අපි උදාහරණ වලින් පැහැදිලි කරගමු. පළවෙනි එක අතමග ඉතයින් දෙස් ගා කයෙත්තෙමෝ ඊ දෙස් කා. අතමග ඉතයින් දෙස් ගා ඔළුව රිදෙනවා. මේක තමා හේතුව. ඒ හේතුව මේ ඉන්දෙස් වලින් ප්‍රකාශ කරලා තියෙනවා. කයෙත්තෙමෝ ඊ දෙස් කා ගෙදර ගියාට කමක් නැද්ද කියලා ඉල්ලීමකුත් කරනවා. දෙවැනි එක අෂ්ත පාතී ගා අරුන් දෙස් ගා යමදා සම්මෝ ඉෂ්ෂොනි ඉකිමසෙන්කා. අෂ්ත පාතී ගා අරුන් දෙස් ගා හෙට පාටි එකක් තියෙනවා. හෙට සාදයක් තියෙනවා. ඒක තමයි විස්තරේ. යමදා සම්මෝ ඉෂ්ෂොනි ඉකිමසෙන්කා යමදසනුත් මාත් එක්ක යමුද ආරාධනයක් කරනවා. එතකොට මෙතන විස්තරය කියනකොට දෙස් පාවිච්චි කරලා එක කියලා තියෙනවා. නරායේ ඉක්කිතයින් දෙස් ගා චිසු ඕ කයිත්තේ කුදසයි මසෙන්කා. නරායේ ඉක්කිතයින් දෙස් ගා. නරාවලට යන්න ඕනේ. දැන් පාර දන්නේ නැහැ. උපකාරයක් කයින් හරි බලාපොරොත්තු වෙනවා. එතකොට මෙතන ක්‍රියාපදයේ විශේෂත්වයක් පේනවද? ඒ කියන ෆෝම් එකෙන් තමයි ක්‍රියාපදේ හදලා තියෙන්නේ. ඒ කියන්නේ තයි කියන්නේ අපිට දෙයක් කරන්න ඕනි කියන අදහස දෙන එක. තයි කියන ෆෝම් එකත් එක්කත් දෙස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතන යන්න ඕනේ. ඒ වුණාට පාර දන්නේ නැහැ. දැන් කරදරයකට වැටිලා ඉන්නේ. කායින් හරි උපකාරයක් ඉල්ලනවා. චිසු ඕ කයිති කුදසයි මසෙන්කා. යන පාර යන සිතියම ඇඳලා දෙන්න පුළුවන්ද කියලා ඉල්ලීමක් කරනවා. මේ වගේ අවස්ථාවල දෙස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම හිතනවා මේ කොටසත් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. දෙස් වල අවසාන යෙදීම 7 වෙනි එක නොදන්නා යමක් ගැන විස්තරයක් විමසීමකදී. ඒ වගේ නොදන්න යමක් ගැන විස්තරයක් විමසීමකදී අපිට ඒ දේ ගැන බොහොම ඌමනාවෙන්ම දැනගන්න ඕනි කියන අදහස ප්‍රකාශ කරන්න අපි මේ දෙස් කියන කොටස දාලා ප්‍රශ්නය අහනවා. අපි උදාහරණ වලින් පැහැදිලි කරගමු. කබුකි ඕ මිතයින් දෙස් ගා දොකොදේ ටිකෙට්ටෝ ඕ කත්තරයි දෙස් කා. කබුකි ඕ මිතයින් දෙස් ගා කබුකි බලන්න ඕනේ. දොකොදේ ටිකෙට්ටෝ ඕ කත්තරයි දෙස් කා
කොහෙන් ටිකට් ගත්තොත් හොඳයිද? දැන් අපි දන්නේ නැති කාරණාව ඉන්දෙස් වලින් ප්‍රකාශ කරලා තියෙනවා සහ ඒක කොහොමද කරගන්න හොඳම විදිහ කියලා කෙනෙක්ගෙන් විස්තරයක් විමසනවා. දෙන්ව බංගෝගා වකරනයින් දෙස්ගා දෝයත්තේ ශිරබෙතරයි දෙස්කා. දෙන්ව බංගෝගා වකරනයින් දෙස්ගා. දුරකථන අංකය දන්නේ නැහැ. දෝයත්තේ ශිරබෙතරයි දෙස්කා. කොහොමද මේක හොයාගන්න හොඳම විදිහ? කොහොමද හොයාගන්න ලේසිම විදිහ? කොහොම හොයාගත්තොත් හොඳද කියලා කෙනෙක්ගෙන් අපි ප්‍රශ්නයක් අහනවා. තුන්වෙනි එක තොමොදචිනි අයිතයින් දෙස්ගා දොන්න ඔමියගේ ඕ කත්තරයි දෙස්කා. තොමොදචිනි අයිතයින් දෙස්ගා. යාළුවෙක් හමු වෙන්න ඕනේ. හිතන්නේ යාළුවා ජපන් ජාතිකයෙක්. එතකොට දැන් දන්නේ නැහැ මුලින්ම ජපන් ජාතිකයෙක් හම්බ වෙන්න යනකොට මොනවද ඒගොල්ලන්ට ගෙනියන්න ඕනේ කොහොමද කියලා විස්තරයක් දන්නේ නැහැ. යාළුවෙක්ගෙන් අහනවා මොකද කරන්න කියලා. දොන්න ඔමියගේ ඕ කත්තරයි දෙස්කා. මොන වගේ තෑග්ගක් ගත්තොත් හොඳයිද? දැන් තමන් දන්නේ නැති කාරණාව ඉන්දෙස් වලින් ප්‍රකාශ කරලා තියෙනවා. සාරාංශයක් විදිහට ඕගොල්ලන්ට පැහැදිලි ඇති. ඉන්දෙස් බහුලවම පාවිච්චි කරන්නේ හේතුවක් සම්බන්ධ කාරණාවලදී කියලා. මං හිතනවා අපි කතා කරපු ඉන්දෙස් කියන ව්‍යාකරණ කොටස ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. නොතේරුණ තැනක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඊළඟ ව්‍යාකරණ පාඩම ඉක්මනින්ම අරන් එන්නම්. එතකම් මේ පාඩම හොඳින් පාඩම් කරන්න. අද පාඩම හොඳයි නම් ලයික් කරන්න. තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම අධ්‍යාපනික වීඩියෝවක් කරන් ඉක්මනින්ම එන්නම්. ස්තුතියි රැඳී සිටියාට සුබ දවසක්.